කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඕනෑම කෙනෙක් මේ ලෝකේ නිරන්තරයෙන් ජීවත් වෙන තුරාවටම ප්‍රත්‍යවේක්ෂා කළ යුතු සිහි කළ යුතු කරුණු පහයි. ඒ පහ තමයි අද ඔයත්න්ට කියලා දෙන්නේ. ඉතින් බණ කියන මමත් ඇතුළත් බණ අහන ඔබ සියලු දෙනාම නිරන්තරයෙන් මේ කරුණු පහ සිහි කරන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ පින්වත්නි සිහිනුවණින් හැරිලා බලන්න ඕනේ. මොනවද කරුණු පහ? පළවෙනිම කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරා ධම්මෝම්හි ජරං අනතීතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බා ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මේ ලෝකයේ ගැහණියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා සිහි කළ යුතු කාරණා පහ අතර අංක 1 තමයි ජරා ධම්මෝම්හි මම දිරණ කෙනෙක්. ජරං අනතීතෝති ඒ දිරණ ස්වභාවය ඉක්මවාගෙන යන්න බැරි කෙනෙක්. එනිසා මේ අංක 1 පළවෙනි කාරණේ ඔළුවේ තියාගන්න කිව්වා. දෙවැනියට සිහිපත් කරනවා ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝති මම ලෙඩ වෙන කෙනෙක්. ඒ ලෙඩ වෙන ස්වභාවයෙන් ගැලවිලා යන්න බෑ මට. ඒ ලෙඩ වෙන ස්වභාවයට මම මුහුණ දිය යුතුයි. මට ව්‍යාධිය ඉක්මවා ගන්න බෑ කියන එක ඔලුවට ගන්න කිව්වා. තුන්වෙනි කාරණේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති මම මැරෙන කෙනෙක්. ඒ මැරෙන ස්වභාවයත් ඉක්මවාගෙන යන්න මට බෑ. මම මරණයට මුහුණ දෙන්න ඕනේ. හතරවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේහි මේ පේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බා මම යම් කිසි ආශා කරන දෙයක් තියනවාද මේ ලෝකේ ඒ හැම දෙයින්ම වෙන්න සිද්ධ වෙනවා කියන එක සිහි කරන්න කිව්වා. පස්වෙනි කාරණේ දේශනා කරනවා කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකම් වා තස්ස දායාදෝ භවිස්සාමේති අභින්නම් පච්ච වෙක්කිතබ්බං මේ කර්මය නිසා මං ඉපදිලා තියෙනවා. කර්මය දායාද කරගෙනයි එන්නේ. කර්මය මගේ උපත සකස් කරලා දුන්න එකම නෑ කර්මය. මට තියෙන පිළිසරණත් කර්මය. මම මොනවා හරි කරනවද යංකම් මං කරිස්සාමි. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් කල්යාණම් වා පාපකම් වා එහි විපාකය මා කරා පැමිණේ. තස්ස දායාදෝ භවිස්සාමීති. ඒ කර්මය පිළිබඳ විශ්වාසය ඇති කරගන්න කිව්වා. දැන් බලන්න පින්වත්නි කරුණු 5. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු 5 ගැන නිරන්තරයෙන්ම ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි සිහි කළ යුතුයි කියලා.